रागक्षयो निब्बानं द्वेषक्षयो निब्बानं मोहक्षयो निब्बानं තෙරුවන් සරණයි. පොඩ්ඩක් අනුරාධපුරයට උෂ්ණත්වය බලපාලා තියෙන දවස් ටිකක් පරිසරෙත් රස්නේ තියෙනවා. ඉතින් මේ හැම උණුසුමක්ම මේ සසර දුකට වඩා ලොකු වෙන්නේ නැහැ. සසර දුක තමයි හැම දුකකම ලොකුම දුක. ඒ නිසා ඔය හැම උණුසුමක්ම හැම තාපයක්ම හැම අපහසුකමක්ම සසර දුකේ කොටසක්. අපි දැන් මේ ධර්මයේ අහන්නෙත් මේ ධර්මය පිළිපදින්නෙත් ඒ සසර දුකෙන් නිදහස් වෙන්න. එහෙමනම් ඒ උතුම් ධර්මයේ මනවින් දරාගත්තාම පින්වතුනි මේ සියලුම දුක්ඛයන් සදාහටම අවසන් වෙනවා. දැන් මේක තැනක ඉඳගෙන නිදි වරාගෙන මේ බණ අහනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේ බණ කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. බණ අහන එකත් ලේසි වැඩක් නෙවෙයි. දෙකම අමාරු වැඩ. මම මෙතන මේ ධර්මාසනයේ ඉඳගෙන සියලු අපහසුකම් ඉවසමින් මේ ධර්මයේ දේශනා කරන්නෙත් ඔබ ඔතන ඉඳගෙන සියලු අපහසුකම් ඉවසමින් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නෙත් එකම අරමුණක් මුල් කරගෙන. ඒ තමයි උතුම් නිවන. ඒ නිසා මේ හැම වෙහෙසක්ම අපි ඉවසගමු. ඒ උතුම් නිවන ගැන කල්පනා කරලා අනාගතේ උරුම වෙන්නේ ශාන්තිය ගැන කල්පනා කරලා මේ මොහොතේ අපි සමාධිය ආරක්ෂා කරන් ඉන්න කටයුතු කරමු. ඒ විදිහට අපි මේ ධර්මය පිළිපදිමු. දැන් අලුයම 1:04යි දැන් වෙලාව. එහෙමනම් ඊළඟ දහම් කාරණාව ගැන දැනගන්න, මේ ධර්මයේ ඊළඟ ගුණය ගැන දැනගන්න ගොඩාක් මේව විස්තර කරන්න පුළුවන්. තව ගැඹුරට මං ඊට මේ ධර්මයේ ගැන කියමින් තව චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැනත් අපිට පැහැදිලි කරන්න ඕන නිසා මම පොඩ්ඩක් කාලය ඉතුරු කරගන්නයි ඉක්මනින් යන්නේ. නමුත් ඔබට පුළුවන් ප්‍රශ්න අහන්නත් මගෙන් ධර්මයේ ගැන. එතකොට ඊළඟ තුන්වන ගුණය තමයි එහෙනම් අකාලික කියන ගුණය. එහෙනම් ඒ ගුණයටත් අපි නමස්කාර කරගෙනම වන්දනා කරගෙනම ඒ බණ පදේ අහන්න අදිෂ්ඨානයක් ඇති කරගමු. කවුරු සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අකාලික කියලා ගුණයක්. අකාලික. මේ අකාලික කියන ගුණය ආකාර දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි මෙහෙම. දැන් ඔබ අහලා තියෙනවා රතන සූත්‍රයේ තියෙනවා යේ සුප්පයොත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගහ්‍ය ලද්ධා මුදා නිබ්බුදින් බුඤ්ජමානා කියලා. ඒ ගාථාවෙන් කියන්නේ යමෙක් මේ මනාකොට දේශනා කර ඇති මේ බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ මාර්ගය, මේ ධර්ම මාර්ගය නිවැරදිව අනුගමනය කළොත් ඔහු කල් නොයවාම ඒ උතුම් ධර්මය, ඒ උතුම් නිර්වාණය භුක්ති විඳිනවා කියලා. කල් නොයවාම. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඒක තේරුම් ගන්න එපා මෙහෙම. දැන් මෙතන ඉන්නවා බණහන පින්වතුන් පිරිසක්. මෙතන කිව්වාම මේ අරණ විහාරයට ඇවිල්ලා බණහන අය විතරක් නෙවෙයි මම මේ කියන්නේ. ලෝකේ පුරාම ඉඳගෙන බණහන පින්වතුන්. දැන් ඔබ මේ බණහන පින්වත් ඔබ කවදාද කාමයේ අතහරින්න කැමති වෙන්නේ කියලා ඇහුවොත්, ඔය ප්‍රශ්නෙට උත්තරය ඇහුවොත්, දැන් බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් බණහන්න දැන් යොමු වෙලා ඉන්නේ. හැබැයි තාම කාමයේ අතහැරලා නැහැ 100%. කාමයේ දුකයි කියලා අවබෝධ කරන් තියෙන්නේ. කාමෙන් වෙන් වී යුතුයි කියලාත් අවබෝධ කරන් තියෙන්නේ. නමුත් තාම කාමෙන් 100%ක් වෙන් වෙලා නැහැ. එහෙමනම් දැන් ඒ 100%ක් කාමෙන් වෙන් වෙලා නැහැ. අපි તો 150යි කාමෙන් වෙන් වෙලා තියෙන්නේ කියලා. එහෙනම් තව 150ක් කාමෙන් වෙන් වෙන්න තියෙනවනේ. දැන් ඔන්න ඔය ඉතුරු 150
ඔබ මේ ජීවිතයේදී පුරව ගත්තේ නැත්නම් ඒ 150. ඒ කියන්නේ මේ ජීවිතයේදීම ඉතුරු 150 අයින් කරගත්තේ නැත්නම් කාමීය ජීවිතෙන් මොකද වෙන්නේ? අර ඒ ඉතුරු 150ත් එක්ක ඔබ ඉපදිනවා ගිහිල්ලා ස්වර්ගයක. සුදුසු විදියට ඉතින් දිව්‍ය බ්‍රහ්ම ලෝකයක උපදිනවා ගිහිල්ලා. අපි හිතමුකෝ සකදාගාමි මට්ටමේ ඉඳලයි මග වඩන්න නැතුව මේ යන්නේ කියලා. එහෙනම් තුසිතය ආදී දිව්‍ය තලයක උපදිනවා. ඒ තුසිතය කියන දිව්‍ය තලයේ ඉපදිලා වසර කෝටි ගාණක් ඒකේ ඉඳලා වසර කෝටි ගාණක් එහෙම ගිහිල්ලා තුසිත දිව්‍ය තලයේත් ගිහිල්ලා ඊට පස්සේ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා වසර කෝටි ගාණකට පස්සේ තමයි අර ඉතිරි කාමය දුර වෙලා යන්නේ. එතකොට පූර්ණ වශයෙන් නිවන අත්විඳින්න නම් ඔහුට සිද්ධ වෙනවා තවත් වසර කෝටි ගාණක් බලාගෙන ඉන්න පිරිනිවනටපත් වෙනකම්. මොකද දෙවියෙක් වෙලත් වසර කෝටි ගාණක් ඉන්නවා, බ්‍රහ්මයෙක් වෙලත් වසර කෝටි ගාණක් ඉන්නවා. අර මනසේ තිබිච්ච ඉතිරි 150 කාමයේ දුරු කරගත්තේ නැති නිසා. හැබැයි ඔහුට ඒ බව වැටහිලා. ඒ කියන්නේ මේ දැන් 150ක් මගේ මනසෙන් කාමයේ දුරු වෙලා තියෙන්නේ. තව 150යි තියෙන්නේ. මේ 150ත් මේ ජීවිතේදීම දුරු කරගත්තා නම් එහෙනම් මොකද වෙන්නේ? මේ ජීවිතේදී මේ අමරණීය නිවනටපත් වෙනවා. ආයි වසර කෝටි ගාණක් එහාට යන්නේ නැහැ. එහෙනම් කල් නොයවාම මේ ජීවිතේදීම ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ දැන් ඔබ දැන් තවත් දෙයක් කියනද ඔබ දැන් මේ බණහන පින්වත් ඔබ මේ බණහන පින්වත් ඔබ මේ බණ ටික අහගෙන ඉන්නවනේ. දැන් අහගෙන ඉන්නකොට මේම හිතුවොත් දැන් මේ භික්ෂුව මේ හාමුදුරුව මේ බණ කියන හාමුදුරුව ඌව මොනවා කිව්වත් අපිට වැඩක් නැහැ බං. අපිට වමනා විදියට අපි ජීවත් වෙමු. අපිට ඕහලා තේරුමක් නැහැ. ඕහලා කාටද හරි ගියේ කියලා මානසිකත්වයක ඉඳලා බණ ඇහුවොත් මම ඇහුවාගේ මොකෝ අනේව වැඩක් නැහැ මේ හාමුදුරුවන්ට මේ නිදා ගන්න බැරි කමට මේ එළි වෙනකම් මේ බණ කියවනවා. ඕවා පැය ගණන් කියන්න දෙයක් නැහැ. විනාඩියයි අහන්න තියෙන්නේ ඕවා. එහෙම කියලා අහනවා කියලා හිතමුකෝ. දැන් මෙන්න මේ පුද්ගලයා ඔය විදියට හිතමින් බණහන පුද්ගලයා කීයටවත් මම මේ කියන දහම් කාරණා ඔලුවට ගන්නෙ නැහැ. හරිද? කීයටවත් මේ මිනිසයා මේ කියනේ ඔලුවට ගන්නෙ නැහැ. නිකන් ඔහුට සද්දයක් විතරක් ඇහි. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඔහු මේ ධර්මයේ කනට ඇහිලත් ඇතුළට ගත්තේ නැහැ. ඇතුළට අරගෙන මෙනෙහි කරපු නැති නිසා ඔහුට මොකද වෙන්නේ? මේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැතුව යනවා. හැබැයි ප්‍රතිඵලය ලබන්න තිබුණා මේ දැන් වුණත් මේ මොහොතේම වුණත් සත්පුරුෂයෙක් වශයෙන් කන් දුන්නා නම් සත්පුරුෂයෙක් වශයෙන් එහෙනම් අහගෙන ඉන්නවා මෙහෙම. දැන් මේ භික්ෂුව මේ බණ දේශනා කරන භික්ෂුව බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් මේ ධර්මයේ දේශනා කරන්නේ කෙබඳු තැනක ඉඳගෙනද? කෙබඳු මනෝභාවයක ඉඳගෙනද? කෙබඳු අවබෝධයක ඉඳගෙනද? කෙබඳු සීලයක ඉඳගෙනද? කෙබඳු ගුණයක ඉඳගෙනද? යනාදි වශයෙන් තම තමන්ට තේරුම් ගත හැකි මට්ටමට යම් විනිශ්චයක් ඇති වුණා නම් එහෙනම් අපි මේ කියන වචනයට කන් දෙන්න ඕන. අදම මේ ධර්මය අපි පිළිපදින්න ඕන. මේ ධර්මය අදම පිළිහිටන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයේ අග්‍ර ධම්ම බවට පත් කරගන්න ඕන කියන තීරණය අදරෑම එනවා. එහෙනම් අදරෑමේ තීරණය ආවනම් අදරෑම ඔබට ඒ ප්‍රතිඵලය ලැබෙනවා. ඒ කියන්නේ අදම ඔබ ඒ උත්තරීතර නිර්වාණ මාර්ගයට පැමිණෙනවා. තව කල් ගිහිල්ලා නෙවෙයි. හැබැයි අද මේ බණ ටික අහලා ඔබ හිතනවා නම් තව කල් ගිහිල්ලා තව හොඳට හිතලා තව කාලයක් ගිහිල්ලා මේ වැඩේ කරගන්න ඕන කියලා එහෙනම් එදාට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන්නේ තවත් තේරෙන්න කියන්නද? දැන් ඇතුළාන්තේ අපි දන්න අපිරිසුදු මිනිහෙක් ඉන්නවා කියලා. මේ අපිරිසුදු සත්වයා සම්පූර්ණයෙන්ම අද රාත්‍රියේදීම නසා දමන්න ඔබ කැමති නම් එහෙනම් ඒ සමගම ඒහා සමාන ප්‍රතිඵලයක් ඔබට ලැබෙනවා. හැබැයි ඒ සත්වයා මේ රාත්‍රියේදී නසා දමන්න කැමති වෙන්නේ මෙච්චරයි කියලා ඔබ හිතනවා නම් ඒ මට්ටමට ප්‍රතිඵලය ලැබෙනවා. ඔබ හිතනවා නම් ඇතුළාන්ත ඉන්න සතාව ඒ විදිහටම තියාගන්න ඕන කියලා එහෙනම් කිසිම ප්‍රතිඵලයක් ලබන්නේ නැතුව මෙතනින් නික්මිලා යනවා. එහෙනම් පින්වතුනි ඔබ මේ ධර්මය යම් මට්ටමකට අවබෝධ කරගත්තද ඒ අවබෝධ කරගත්ත මට්ටමට තමයි මේ වෙලාවෙන් ප්‍රතිඵලය ලැබෙන්නේ.
ප්‍රතිඵලය කල් නොයාම ලැබෙනවා. අර පහුගිය දවසක තිබුණා සාමාන්‍ය පෙළ විභාගේ. දැන් ওই සාමාන්‍ය පෙළ විභාගයට ගිහිල්ලා ඉවර ළමයි මුහුණ දුන්නා. විභාගයට ගිහිල්ලා ලිව්වා. දැන් ඔය විභාගයට ලියපු කිසිම ළමයිට ප්‍රතිඵලය ඒ වෙලාවෙම ලැබුණේ නැහැ. ප්‍රතිඵලය ලැබෙන්නේ තව මාස ගාණක් ගිහිල්ලා. හැබැයි විභාගයට මුහුණ දීලා තියෙන්නේ දැන්. හැබැයි ප්‍රතිඵලය දැනගන්න මාස ගාණක් යනවා. නමුත් මේ ධර්මයේ එහෙම නැහැ. ධර්මයේ දැන් මේ වෙලාවේ ඔබ මේ අහන ධර්මය තුල හික්මිලා මේ මොහොතේ රාගයේ දේශයේ මොහේ අම්මට්ටමකට දුරු වුණාද? එහෙනම් මේ මොහොතේදීම ඔබ ඒ ප්‍රතිඵලය ලබනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී ඒ මාර්ගඵල සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය කියන මෙන්න මේ මාර්ගඵල මේ මොහොතේදීම ලබනවා. මේ කියන බණ ටික මේ මොහොතේදී තම තමන්ට වැටහෙන විදිහ අනුව මේ මොහොතේදී දැන් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ඉඳගෙන බණ ඇහුවා නම් ඒ බණ අහන මිනිස්සු සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී සියලු මාර්ගඵල ලබලයි නැගිටින්නේ. නමුත් දැන් භික්ෂුවක් විසින් මේ ධර්මයේ දේශනා කරනකොට ඒ භික්ෂුව ලබා තිබෙන අවබෝධය, ඒ ධර්මයේ දේශනා කරන පරාසය මේ කාරණා මත පිහිටාගෙන තමයි ආන කෙනාට අවබෝධය ලැබීම තීරණය වෙන්නේ. ඉතින් කොහොම ගත්තත් බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකෙක් මේ ධර්මයේ දේශනා කරනකොට යම් ප්‍රතිඵලයක් ලබාගෙන ඒ මට්ටමට ප්‍රතිඵල ලබන්න අනිත් අයටත් පුළුවන්. ඒ ධර්මයට කන් දුන්නොත් එහෙම අවංකවම සත්පුරුෂයෙක් වශයෙන්. ඉතින් එහෙමනම් අකාලික කියන්නේ ප්‍රධාන වශයෙන් එහෙම කල් නොයවාම මේ මොහොතේම ප්‍රතිඵල ලැබෙන ස්වභාවය. ඊළඟට එහිම තවත් පැත්තක්. දැන් කාලය කියන එක පනවන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි මේ ශරීරය ගත්තාම මේ ශරීරයට කාලයක් තියෙනවා. මවගේ කුසෙන් ඉපදුනා ඊට පස්සේ අවුරුදු 50ක් 60ක් 70ක් තියලා මැරිලා යනවා. මැරිලා යනකොට අපි දන්නවා කාලය. අවුරුදු ඔන්න දැන් මැරුණාම අපි දන්නවා මෙයා ඉවරයි දැන්. එයා කාලේ ඉවරයි. එතකොට එහෙමනම් මේ කාලය සහිත ජීවිතයක් තමයි අපි මේ සංසාරේ ගත කරන්නේ. එහෙනම් අපිට සංසාරේ මුණ ගැහෙන සෑම නාම රූපයකටම කාලයක් අයිති. කාලයක් තියෙනවා. දැන් ශරීරයක් ගත්තොත් ඒ ශරීරයේ තියෙන කාලයක් තියෙනවා. දැන් මනුස්ස ශරීරයක් නම් අවුරුදු 80ක් විතර තියෙන්නේ. 90ක් 100ක් උපරිම. දිව්‍ය ශරීර ගත්තාම වසර කෝටි ගාණක් තියෙනවා. බ්‍රහ්ම ශරීර ගත්තාම ඊටත් වඩා තියෙනවා. එතකොට එහෙමනම් මේ අත්භවයේ නාම රූප දෙකේ නැත්තම් මේ සිතකය දෙකේ යම්කිසි කාලයක් තියෙනවා. වසර වලින් ගත්තොත් මෙන්න මෙච්චරක් කියලා. එතකොට ඒ කාලය පනවන්න පුළුවන් ශරීරයකට. දැන් අපි ගත්තොත් මනුස්ස ශරීරයක් අවුරුදු 100ක් විතර තියෙන නිසා අපිට කියන්න පුළුවන් මනුස්ස ජීවිතයක පරමාවශ්‍ය කාලය අවුරුදු 100ක් කියලා. 120ක් 100ක් කියලා. දෙවියෙක්ගේ කියන්න පුළුවන් අවුරුදු කෝටි 3ක් 4ක් කියලා. බ්‍රහ්මයෙක් කියන්න පුළුවන් මහා කල්පයක් 2ක් කියලා. එතකොට පින්වතුනි එහෙනම් කාලෙකින් පැනෙව්වනේ මේ සුගතිය ලබන සැපේ. ඇයි ඒ? ශරීරයක් තිබුණා. ශරීරයත් එක්ක බද්ධ වෙච්ච සිතක් තිබුණා. ඒ දෙකට පවතින කාලයක් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ මේ උත්තරීතර නිවන ස්වර්ග ලෝකයක උපතක් නෙවෙයි. නාම රූපයන්ගේ හට ගැනීමක් නෙවෙයි. ඒ නිසා මොකද වෙන්නේ? නාම රූපයන්ගේ සමුදයක් නොවන නිසාම මේ හටගන්න නාම රූපවල මේ නාම රූපයන්ගේ සමුදයක් නොවන නිසාම කාලයකින් පනවන්න තැනක් නැහැ නිවන තුල. මොකද දැන් මේ සංසාරේ කාලයකින් පනවන්නේ මොකද්ද? සිත සහ කය දෙකේ ආයුෂ කාලය. දැන් ශරීරයේ ආයු කාලය තමයි අපි මේ කියන්නේ අවුරුදු 50 60 70යි කියලා. ඒ සමගමිතින් සිතත් චුත වුණොත් ඒකේ ආයු කාලයත් ඒකම තමයි. නමුත් එහෙම නොවි මැරෙන අයත් ඉන්නවා. ඒ ගැන කියන්නේ කොහොත් තවත් වෙන පැත්තක්. එතකොට එහෙනම් පැහැදිලිවම මේ මිනිස්සෙක් වශයෙන් හරි දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් වශයෙන් හරි ඒ ජීවිතේ පවතින යම්කිසි අවශ්‍ය කාලයක් තියෙනවා. ඒක තමයි එහෙනම් ඒ අත්භවයට අදාළ කාලය. එහෙනම් පැහැදිලි
උපන්නොත් උපන්න ශරීරයක් තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. ඒ උපන්න නාම රූපයන්ට කාලයක් තියෙනවා. එහෙනම් සංසාරය තුල කාලය පවතිනවා. එහෙනම් යම්කිසි කාලයක මෙන්න මේ කාලයට හේතු වෙන කාලය මනින්න හේතු වෙන කාලයට නිර්ණායකයක් වශයෙන් පනවන්න හේතු වෙන ඒ රූප නාම රූප දෙකම නිරුද්ධ වෙනවා බිඳුවටම. දැන් රූපයක් නැති තැන නාමයක් නැති තැන නැත්නම් කයක් නැති තැන සිතක් නැති තැන දැන් කාලයක් පනවන්න බෑ. මෙච්චර කාලයක් මේක තියෙනවා අච්චර කාලයක් මේක තියෙනවා. අන්න කාලය අවසන් වුණා අකාලික වුණා. එහෙනම් අර නිවන අකාලිකයි. නිවනට කාලයක් පනවන්න බෑ. අහවල් කාලේ වෙනකන් විතරයි නිවන තියෙන්නේ. ඊට පස්සේ නිවන නැහැ කියලා කියන්න බෑ කාටවත්. නිවන යනුවේ නිසා සදාකාලිකයි. අන්න කාලයෙන් තොරයි. එහෙනම් බුදුරජාන් වහන්සේ මේ පෙන්වා දෙන ධර්මය සදාතනික ධර්මයක් පෙන්වා දෙන්නේ තතයි අවිතතයි අනඤ්‍යතයි. අන්න බලන්න. තතයි අවිතතයි අනඤ්‍යතයි. මේ ධර්මයේ කවදාවත් මේ මෙසේමයි මෙය වෙනස් වෙන්නේ නැහැ. මේ අන්‍ය ස්වභාවයකට පරිවර්තනය වෙන්නේ නැහැ. එහෙනම් සදාතනික වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරන එකම ධර්මයක් සදාතනික වශයෙන්ම ලෝක සත්‍යයට පරම සත්‍ය වශයෙන් අවබෝධ වෙන්නේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. සදාතනික වශයෙන්ම ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් කෙනෙක්ට උදා වෙන්නේ උතුම් නිවන. එය තතයි අවිතතයි අනඤ්‍යතයි. ඒ කිව්වේ එය සදාතනිකයි එසේමයි. එය වෙනස් වෙන්නේ නැහැ. ඒ අන්‍ය ස්වභාවයකට පරිවර්තනය වෙන්නේ නැහැ. එහෙනම් නිවන කියන්නේ සදාතනික සුවය. ඒ වෙනස් සුවයකට පරිවර්තනය වෙන්නේ නැහැ. දැන් බලන්න මිනිසෙක් වශයෙන් දෙවියෙක් වශයෙන් බ්‍රහ්මයෙක් වශයෙන් මේ භවයේ සංසාරේ ගමන් කරනකොට එකාත් භවයක මනුෂ සුවය ඊළඟත් භවයේ තිරිසන් සුවය තවත් භවයක දේව සුවය තවත් භවයක බ්‍රහ්ම සුවය අර සුවය මාරු වෙලා සදාතනික සුවයක් උරුම වෙලා නැහැ. එහෙනම් නිවනටපත් වුණාම එහි පවතින නිබ්බානම් පරමං සුඛං පරම සුවය සදාතනික සුවය ඒ කිසි කාලයක වෙනස් නොවන සියලු ලෝ සතුන්ට එක හා සමාන උරුම වන සදාතනික සුවයයි නිර්වාණ ශාන්තිය. එහෙනම් ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මයක් සදාකාලිකයි කාලයෙන් තොරයි අකාලික ධර්මයක්. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ පෙන්වා වදාරන ඒ උත්තරීතර නිර්වාණ මාර්ගය අනුගමනය කරලා යමෙක්ට උදා වෙන සැපය නිර්වාණ ශාන්තියත් සදාකාලිකයි අකාලිකයි කාලයෙන් තොරයි. එහෙමනම් අන්න ඒ ආකාරයෙන් උතුම් වූ ධර්මයේ තියෙන අකාලික භාවයේ තේරුම් ගන්න ඕන. එහෙමනම් කවුරු හරි කිව්වොත් මෙහෙම කතාවක් මෙන්න මේ ධර්මයේ තියෙන අකාලික භාවය තේරුම් ගන්න නැතුව තමයි මේ මෝඩ කතාව කියන්නේ. ඒ තමයි ඒ මෝඩ කතාව තමයි කාලීන ධර්ම දේශනා. කාලීන ධර්ම දේශනා. ඒ කියන්නේ මේ කාලයට ගැලපෙන ධර්ම දේශනා. එහෙම එකක් තියෙනවද? මේ කාලයට ගැලපෙන ධර්ම දේශනා කියලා එහෙම එකක් නැහැ. ධර්ම දේශනා හැම කාලෙටම ගැලපෙනවා. ඒ කිව්වේ දැන් කවුරු හරි කිව්වොත් එහෙම මෙහෙම කතාවක් දැන් මේ බුදුහාමුදුරන්ගේ කාලේ නෙමෙයි කාලේ රජ කාලේ අද මේ නවීන තාක්ෂණික යුගය ඒ නිසා අද කාලෙට ගැලපෙන්න ධර්මය කියන්න කියලා අන්න ඊට පස්සේ තමයි කාලින ධර්ම දේශනා කියලා ධර්මය විකෘති කරන්න පටන් ගන්නෙ. ඇයි මේ ධර්මයේ අකාලික භාවය දැක්කේ නැති නිසා. දැන් බලන්න උදාහරණයක්. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං. තණ්හාය උපමුත්තස්ස නති සෝකෝ කුතෝ භයං. තණ්හාව නිසා ආලය නිසා ලෝක සත්‍යයට ශෝකය ඇති වෙනවා භය ඇති වෙනවා මෙලොවත් පරලොවත්. තණ්හාය උපමුත්තස්ස නති සෝකෝ කුතෝ භයං. තණ්හාවෙන් වෙන් වුණාද ඔහුට ශෝකයක් නැත භයක් නැත. ශෝකයක් නැත භයක් කොයින්ද? දැන් ඔය කිව්ව ධර්මය මේක මීට වසර 2600කට ඉස්සෙල්ලා අදාළයි දැන් අදාළ නැහැ කියලා බැහැර කරන්නද? නැත්තම් අද කාලේට ඕක අදාළයි තවත් අවුරුදු 100ක් විතර යනකොට ওই කාරණාව හරියන්නේ නැහැ කියලා බැහැර කරන්නද? තව අද කාලේට ඕක ගැලපුණාට තව අවුරුදු 100කට පස්සේ ඉපදෙන මිනිසුන්ට ওই ධර්මයේ ගැලපෙන්නේ නැහැ කියලා බැහැර කරන්නද?
මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලත් මිනිසුන්ට ශෝකේ බය හටගත්තේ තණ්හාව නිසා. දැනුත් ශෝකේ බය හටගන්නේ තණ්හාව නිසා. මතුත් ශෝකේ බය හටගන්නේ තණ්හාව නිසා. එහෙනම් මීට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලත් යමෙක් අරහත් ඵලයටපත් වුණා නම් ඒ අරහත් ඵලයටපත් උනේ තණ්හාවෙන් වෙන්වීම නිසා. දැනුත් යමෙක් අරහත් ඵලයටපත් වෙනවා නම් උතුම් ඒ අරහත් ඵලයටපත් වෙන්නේ ඒ රාගෙන් ද්වේෂ ඒ අරහත් ඵලයටපත් වෙන්නේ ඒ කාමෙන් තණ්හාවෙන් වෙන්වීම නිසා. මතු අනාගතයේ යමෙක් අරහත් ඵලයටපත් වෙනවා නම් ඒ අරහත් ඵලයටපත් වෙන්නේ ඒ කාමෙන් ඒ රාගෙන් වෙන්වීම නිසා. එහෙනම් ඒ ධර්මය තතයි අවිතතයි අනඤ්‍යතයි. ඒ ධර්මය වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. අන්න අකාලික ධර්මය. එහෙනම් එදාටත් මේ ධර්මය අදාළයි වළංගුයි, අදටත් මේ ධර්මය අදාළයි වළංගුයි, හෙටටත් මේ ධර්මය අදාළයි වළංගුයි. ත්‍රයි කාලයටම එක හා සමානව මේ ධර්මය අදාළයි වළංගුයි. දැන් ලෝකේ තියෙන නොඑක් විද්‍යාවන්ගේ ලෝක විද්‍යාවන්ගේ ලෝකේ පවතින නොඑක් විද්‍යාවන්ගේ නිර්ණායක වෙනස් වෙනවා කාලෙන් කාලෙට. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අමෘත නිර්මල ධර්මයේ කිසිම දත්තයක් කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ නැහැ. හැම දත්තයක්ම සදාකාලිකයි. යමක් දේශනා කරනම් බුද්ධ වචනයක් හැටියට එහෙනම් ඒ තුන් කාලයටම අදාළයි. සදාකාලිකයි. කාලේ ඉක්මවන ලද ධර්මයක් දේශනා කරේ. ඒ නිසා කවා කාලිකයි කියලා. එහෙමනම් පින්වතුනි ධර්මයේ ඊළඟ උත්තරීතර ගුණයටයි එහෙමනම් ඒ අකාලිකයි කියලා කියන්නේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සීලවා වච්ච අරිය ශාවකෝ එවං විසුද්ධ සීලෝ ආසවානං කය අනාසවානං චේතෝ විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති කියලා. අන්න එතනත් පෙන්වා දෙනවා ඒ අකාලික කියන ගුණය. දැන් ඔබ දැක්ක ඉස්සෙල්ලා සම්දිට්ඨික කියන ගුණය. දැන් බලන්න සම්දිට්ඨික කියන ගුණය හා සමානම ගුණයක් නේ අකාලික කියන ගුණයත්. ඒකයි මං කිව්වේ මේ ගුණ ඔක්කොම එකට එකක් බද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් සම්දිට්ඨික වගේම අකාලික ගුණයක් දකින්න මොකද? සම්දිට්ඨිකෝ කිව්වේ මෙලවදීම රාගයේ දේශේ මොහේ දුරු කරගත්තා නම් මෙලවදීම ඔහුට ප්‍රතිඵල ලැබෙනවා. සම්දිට්ඨිකෝ. අකාලිකෝ කිව්වේ රාගයේ දේශේ මොහේ දුරු කරගත්තා නම් කල් නොයවාම ප්‍රතිඵල ලැබෙනවා. ඉක්මනින්ම. කල් නොයවාම කාලයක් ගත වෙන්නේ නැතුවම ප්‍රතිඵල ලැබෙනවා. එවනම් යමෙක් මේ වච්චගොත්ත බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්තරීතර ආර්ය සීලෙන් සමාධියත් ආර්ය සමාධියත් ආර්ය සමාධියෙන් ආර්ය ප්‍රඥාවත් වැඩිලා කෙනෙක් මේ ජීවිතේදීම උපසමයේ නිවන අත්දැකීමෙන් වාසය කරනවා කියලා. විහරණය කරනවා කියලා. එහෙනම් අන්න බලන්න මේ ජීවිතේදීම නිවන අත්දකින්න පුළුවන් කල් නොයවාම. දැන් මේ නිවන ගැන තියෙන අදහස කොච්චර කල් ගිහිල්ලාද තියෙන්නේ කිව්වොත් මනසින් කල්ප ගානක් ඈතට ගිහිල්ලා මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ නිවන් දකින්න කියලා හිතාගෙන ඉන්න බොහෝ පිරිසක් මේ වෙනකොට ලංකාවේ ඉන්නවා. එහෙනම් අන්න බලන්න මේ ධර්මයේ තියෙන දැක්කේ නෑ මේ අකාලික කියන ගුණය. දැක්කේ නෑ අකාලික කියන ගුණය. කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ කාලෙදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එදා හිටපු අය එදා ඒ ධර්මයේ පිළිපැදලා රාගයේ දේශේ මොහේ දුරු කරගත්තා නම් අදයි බැරි. අදත් පවතින්නේ ධර්මයේමනි. දැන් අදත් මේ අපි කියන්නේ ධර්මයේමනි. ඒ සූත්‍ර දේශනාමනි. එහෙනම් ඒ සූත්‍ර දේශනාම අහලා එදා අරහත් වුණා. අද බැරියයි කියලා අපි බලන්න ඕන. එතකොට අන්නේන උත්තරයක් මේ ධර්ම විග්‍රහ කිරීමේදී ඇතිවෙච්ච ව්‍යාකූලතා නිසායි ධර්මයේ ලේසියෙන් කෙනෙක්ට තේරුම් ගන්න බැරි මට්ටමකට ඇදලා දාලා තියෙන්නේ කියලා. ඉතින් දැන් හරි දැන් අනිත් අයට දැන් දොස් කිය ඉඳලා තේරුම්ක් නැහැ. දැන් උත්සාහ ගන්න ඕන මේ ලද අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජනෙ නෙලාගෙන මේ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න මේ ධර්මයෙන් පිට ජීවිතයක් ගැන හිතන්න එපා. කිසි කෙනෙක් මේ ධර්මයටම ජීවිතේ බද්ධ කරගන්නවා. මේ ධර්මයේ තුල මම පිළිපදිනවා. මේ ඇහෙන දහම් කාරණා මම මනසේ දරා ගන්නවා කියන අදිෂ්ඨානය නැවත නැවත ඇති කර ගන්න ඕන. ඒ අදිෂ්ඨානයත් ඇති කරගෙන උතුම් වූ සද්ධර්මයේ අකාලිකෝ කියන උත්තරීතර ගුණය කෙරෙහි පැහැදිලා කවුරුත් හඬ නගා සාදුකාරයක් පවත්වමු.
සාධු Sadhu, 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 sadhu. sadhu.